වෆල් හොට් ඩොග්ස් මේ දවස්වල සෝෂල් මීඩියාවේ ගොඩක්ම ජනප්‍රිය බිස්නස් එකක්. අපි අද කතා කරන්නේ ඒ ගැන. ඇත්තටම මේක පිටිපස්සේ මොකද්ද හැංගිලා තියෙන රහස? වෆල් හොට් ඩොග්ස් කියන එක පොඩ්ඩක් හඳුන්වලා දෙමුද අපි? මේක සාමාන්‍ය හොට් ඩොග් එකම තමයි. විශේෂත්වය තමයි මේකේ හරි අපේක්ෂිත ප්‍රතිඵලය ගන්න නම් අපිට වෆල් හොට් ඩොග් මැෂින් එකක් භාවිතා කරන්න වෙනවා. සාමාන්‍ය විදිහට නම් පසන් බැටර් එකක් සොසේජ් නැත්නම් චීස් දාලා අපිට වෆල් හොට් ඩොග් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි කස්ටමයිස් කරලා අපිට රෙසිපි එක වෙනස් කරලා අපිට මේ දේ හදා ගන්න උනත් පුළුවන්. එතකොට වෆල් හොට් ඩොග් හදාගන්න මැෂින් එකක් අත්‍යවශ්‍යද? 100%ක්ම නෑ. හැබැයි ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මැෂින් එක. අපි මැනුවල් කරන්න ගියොත් එකම හැඩයෙන්, එකම ලස්සනට, එකම රසයෙන් මේක ලබා ගන්න බෑ. හැබැයි මැෂින් එකක් යූස් කරනවා නම් අපිට නොනවත්වාම එක දිගට එකම කාලයක් තුල එකම ප්‍රමාණයේ වෆල් හොට් ඩොග් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ channel එක මේ මැෂින් එක මේ ව්‍යාපාරයට මෙච්චර වැදගත් වෙන්නේ? ආහාර ව්‍යාපාරවල ලොකුම ප්‍රශ්නේ තමයි මේ කන්සිස්ටන්සි කියන එක. මොකද පළවෙනි එක හොඳයි, දෙවෙනි එක ඊට වඩා වෙනස්. හැබැයි මැෂින් එකක් භාවිතා කරනවා නම් මේ කන්සිස්ටන්සි එකම විදිහට තියාගෙන එකම ප්‍රොඩක්ට් එකක් මොන වෙලාවෙ මොන කස්ටමර් ආවත් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට මේ මැෂින් එකෙන් එයාට මොකද්ද වැඩි කරගන්න පුළුවන් වෙයිද? කොහොමද ඒක ඉගෙන ගන්නෙ? එතකොට මොකද්ද මොන වගේ ඇඩ්වාන්ටේජ් එකක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද මේ මැෂින් එක පාවිච්චිය පහසුයි. අපිට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. කෙටි කාලයක් තුල වෆල් හොට් ඩොග්ස් ගොඩක් හදලා අපිට ලාභයක් උපයන්න පුළුවන් මැෂින් එකක්. ඒ වගේම මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් යන හොඳ ඉල්ලුමක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ වෆල් හොට් ඩොග් කියලා කියන්නේ. එතකොට චානලක මැෂින් එකක් ගත්තු ගමන් අපිට මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඒකට පසන් අපිට එකවරම ඔව් කියලා කියන්න බෑ. මැෂින් එක කියන්නේ හරියට කාර් එක එන්ජින් එකක් වගේ. අපි හරියට ඩ්‍රයිව් කරොත් අපිට හරි පාත් එකේ යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ප්‍රොඩක්ට් එකක් කරද්දී ලොකේෂන් එක, එතකොට අපේ කස්ටමර් බේස් එක, ඒ වගේම මාකටිං, රෙසිපි එක, මේ හැම දෙයක්ම අපිට බලන්න සිද්ධ වෙනවා ව්‍යාපාරය සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම. මං හිතනවා channel එක රෙසිපි එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ කියලා. අපි දැන් ඉස්සෙල්ලා කතා කරා ඔකට බැටර් එකක් දානවා, සොසේජ් එකක් තියෙනවා, මේ වගේ දේවල්. අපිට ඕක නිකන් පළතුරු ටිකක් යූස් කරලා ඒ වගේ වෙන මොනවද ටිකක් යූස් කරලා අපිට අලුතෙන් වෆල් හොට් ඩොග්ස් එක නිර්මාණය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පසන්. මොකද ආහාර ශාස්ත්‍රයේ අපි ප්‍රොඩක්ෂන් එකක් කරනවා නම් අලුත් දේවල් හඳුන්වා දීම අනිවාර්යෙන් වැදගත්. මොකද අද එන කස්ටමර් අද තියෙන රසයට හුරු වුණොත් තව දවසක අපි ගාවට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි විවිධ වර්ගයේ රසයන් තියෙන රෙසිපීස් තියෙන දේවල් අපේ කස්ටමර්ස්ලාට දෙන්න ඕනේ. මොකද අලුත් දේවල් අත්දැක බලලා අපේ පාරිභෝගිකයන්ට දෙනවා කියන්නේ අපේ පාරිභෝගිකයෝ කැමති හැමදාම අලුත් දේවල් අත්දැක බලන්න වගේම ආහාර ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක මේ අලුත් අත්දැක බැලීම් එක්ක අලුත් නවෝත්පාදනත් එක්ක ගියොත් එහෙම ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වගේ මේ ශාස්ත්‍රයේ දිගු කාලයක් රැඳී ඉන්න පුළුවන්. මට මේ අදහසක් ආව channel එක මේ පොඩ්කාස්ට් එක යන අතරතුර ඔයා නිකන් හිතන්නකෝ අපි දැන්ටත් ලංකාවේ මාකට් එකේ තියෙන දෙයක් අපේ කට්ටිය කොස් ඩිහයිඩ්‍රේට් කරනවා. ඉතින් මේ කොස් ඩිහයිඩ්‍රේට් කරාම පොඩ්ඩක් ක්‍රිස්පි ලෙවල් එකට තියෙනවනේ. ඉතින් කොස් වෙන්න පුළුවන්. තව අපිට ඕන නම් පළතුරු ගත්තාම ඔය තියෙන අපිට කොමඩු ඕන දෙයක් මේකට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි නෝමල් බැටර් එකක් හදාගෙන මේ දේවල් ඇතුළට දාලා වෙජිටේරියන් වෆල් හොට් ඩොග් එකක් දුන්නොත් දැනට මං හිතන්නේ ලංකාවේ කොහෙවත් ඇති කියලා. හොඳ බිස්නස් අයිඩියාවක් ඔයාලට. ඉතින් ඒ වගේ දේවල් අපිට නව නිර්මාණ, නව ආහාර, ඉතින් ඒ වගේ දේවල් අපිට මේ මැෂින් එක යූස් කරලා හදාගන්න පුළුවන්. ඊළඟට මම මේ එන්න යන කාරණාව අපි දැන් මැෂින් එකක් ගැන කතා කරා. එතන මොකද්ද මේ මැෂින් එක? මේක පසන් HDB ඉන්ජිනියරින් ලංකා ආයතනය හඳුන්වා දෙන 6L pastry machine එක නැත්නම් වෆල් හොට් ඩොග් හදාගන්න පුළුවන් මැෂින් එක. මම සරලව පැහැදිලි කිරීමක් කරොත් එහෙම මේක නිවසේ විදුලියෙන් කරගන්න පුළුවන් මැෂින් එකක්. එකවර වෆල් හොට් ඩොග්ස් 6ක් අපිට හදාගන්න පුළුවන් මැෂින් එකක් තමයි මේ 6L pastry machine එක කියලා කියන්නේ. හරි. එතකොට මට කියනවා සාමාන්‍යයෙන් 6L කියන්නේ අපිට එකපාර 6ක්. ඒ කියන්නේ වෆල් හොට් ඩොග්ස් 6ක් හදාගන්න පුළුවන් කියන එකනේ. සාමාන්‍යයෙන් මේ වෆල් හොට් ඩොග්ස් 6ක් හදාගන්න අපිට සාමාන්‍යයෙන් ඇවරේජ්ලි කොච්චර කාලයක් වගේ යනවද? සාමාන්‍යයෙන් පසන් උපරිම විනාඩි 5ක කාලයක් ඇතුළත ඊට අඩු වෙනුත් පුළුවන්. උපරිම විනාඩි 5ක කාලයක් ඇතුළත අපිට වෆල් හොට් ඩොග්ස් 6ක් හදාගන්න පුළුවන්. මොකද අපේ මැෂින් එකේ ටයිම් එක විනාඩි 5ක් වෙනකන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම හීට් එක සෙල්සියස් අංශක 300ක් දක්වා ඇඩ්ජස්ට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට විනාඩි 5ක් ඇතුළත වෆල් හොට් ඩොග්ස් 6ක් හදාගන්න පුළුවන් කියලා කියන්නේ. මේක ඇත්තටම මේ ගොඩක් ලොකු මැෂින් එකක් නෙමෙයි. පොඩි මැෂින් එකක් පොඩි ඉඩක තියාගන්න පුළුවන්. ඉතින් ඔය ස්ට්‍රීට් ෆුඩ් කරන කට්ටියට එහෙම ගොඩක් වැදගත් දෙයි. කොහොමද දිගපල්ල වගේ ඉන්නේ චලනක මේ මැෂින් එක? ස්ට්‍රීට් ෆුඩ් කරන කට්ටියට සාමාන්‍ය මැෂින් එකක් කිව්වහම පසන් පොඩි ඉඩ ප්‍රමාණයක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකටම තමයි මේ මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් දිග වෙන්නේ අඩි 1යි අඟල් 2ක් වගේ. සාමාන්‍යයෙන් එතකොට පළල ගත්තොත් එහෙම අඟල් 9ක් වගේ තියෙන මැෂින් එකක් හින්දා පහසුවෙන් එහා මෙහා ගෙන යන්න වගේම ඕන තැනක තියාගෙන පහසුවෙන් මැෂින් එක ඔපරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. එතකොට ඒ වගේ ඉඩ ප්‍රමාණයක් තමයි යන්නේ. එතකොට දැන් අපි මැෂින් එක ගැන කතා කරා. හරි දැන් අපේ පාරිභෝගිකයෝ බලාගෙන ඉන්නවා මේ යන්ත්‍රය ගැන අපි විස්තර කිව්වනේ. කොහොමද මේ යන්ත්‍රය මිලදී ගන්න?
ඒක ලේසි පොසන් අපේ දැන් තිරේ දිස්සන අංක ඕන එකට කෝල් එකක් දෙන්න පුළුවන් අපේ අලවි නියෝජිතය ගොල්ලොන්ව සම්බන්ධ කරගෙන මැෂින් එක ගන්න තැනට ඔයාලව ගයිඩ් කරයි. ඒ වගේම විශේෂ දීමනා තියෙනවා නම් ඒ වගේම මේ මැෂින් එක සම්බන්ධව ක්‍රියා කරවන්නේ කොහොමද? ඒ වගේම අමතර සේවාවන් මොනවද තියෙන්නේ? ස්පෙයා පාර්ට්ස් තියෙනවද? මේ සියලු දේවල් අපේ නියෝජිතයෙක් ඔයාලව සම්බන්ධ කරගනි. මේ අංකවලට ඔයාලා දුරකථන ඇමතුමක් ලබා දුන්නා. වැදගත්ම දේ තමයි මේ යන්ත්‍රය ඊයක් වෙනවද? අපි ඒ ගැනත් කතා කරමු. මේ යන්ත්‍රය මිල 99500 පොසන්. ඉතින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. අපි ව්‍යාපාරයක් පටන් ගද්දී යම්කිසි ප්‍රාග්ධනයක් මේකට යොදවන්න නැති පොඩි ප්‍රාග්ධනයකින් ඉතා කෙටි කාලයක් තුළ ලාභයක් උපයන්න පුළුවන්. ඒ වගේම සෝෂල් මීඩියා ඇතුළේ විතරක් නෙමෙයි පාරිභෝගිකයන්ගේ ඉල්ලුම තියෙන වපල් හොට් ඩොග් එකක් හදලා ලාභයක් උපයලා ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් ලේසියෙන්ම මේ මැෂින් එක මිලදී අරගෙන. යන්ත්‍රයේ මිල 99500යි. මං හිතනවා ඩිස්කවුන්ට් එකකුත් හම්බෙයි කියලා. ඊට අමතරව දැන් අපි මේ අද කතා කරේ බෆල් හොට් ඩොග්ස් ගැන. ආයතනයට ආවොත් එහෙම නැත්තම් ආයතනයෙන් තව මොනවද අපේ පාරිභෝගිකයන්ට ලබා ගන්න පුළුවන් යන්ත්‍ර? පළවෙනි ප්‍රශ්නෙට උත්තරය පසන් අපේ දඹුල්ල තියෙන මේන් ෂෝරූම් එකට ආවොත් මේ තියෙන යන්ත්‍ර ඕනම එකක් විශේෂයෙන්ම වෆල් හොට් ඩොග් මැෂින් එක වෙන්න පුළුවන්. අනිත් යන්ත්‍ර ඕනම එකක් ඔයාලට ක්‍රියා කරවලා බලන්න පුළුවන් කිසිම අමතර මුදලක් ගෙවන්න නැතුව සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒක මං හිතන්නේ වෙන ආයතනවල හම්බ වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි අපි ගාව ඩිහයිඩ්‍රේට් මැෂින් තියෙනවා, ඒ වගේම ස්ලයිසර් මැෂින් තියෙනවා, ඇඹරුම් යන්ත්‍ර තියෙනවා, වී ඇඹරුම් යන්ත්‍ර නැත්නම් වී මෝල් යන්ත්‍ර තියෙනවා, ඒ වගේම බෑන්ඩ් සීලර්ස් තියෙනවා. මේ වගේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න නැත්නම් තියෙන ව්‍යාපාරය නෙක්ස්ට් ලෙවල් එකට අප්ග්‍රේඩ් කරගන්න අවශ්‍ය නවීන තාක්ෂණය මුහු කරගන්න පුළුවන් යන්ත්‍ර ඕනම එකක් තියෙනවා. මේ ඕනම මැෂින් එකක් ක්‍රියා කරවලා බලලා මිලදී ගන්න කලින් ක්‍රියා කරවලා බලලා මැෂින් එක මිලදී ගැනීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා අපි පාරිභෝගිකයන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ. 6L පේස්ට්‍රි මැෂින් එකක් කියන්නේ පොඩි මැෂින් එකක් වුණාට ඇත්තටම මේකෙන් ලොකු ආදායමක් උපයන්න පුළුවන් මැෂින්. ඔයා පටන් ගන්න පොඩි තැනකින් වුණාට කාලයක් යද්දී මේක ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙනවා. මේ වගේ අලුත් ව්‍යාපාරික අවස්ථා අඳුනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. අපි තවත් පොඩ්කාස්ට් එකකින් හම්බ වෙමු.